ආයිබෝවන් කාලෙකට පස්සේ අපි අලුත් බෑග් ඩිසයින් ටිකක් අරගෙන ආවා. අලුත් බෑග් ඩිසයින් කියන්නේ මේක නම් අත් වශයෙන්ම බතික් බෑග් එකක්. මොකද දැන් අපේ කලින් අලි බෑග් එක ගත්ත අය බොහෝ දිනක් කිව්වා මේ බෑග් එකේ අර තවත් ඩිසයින් තියනවාද? ඒ වගේ ඩිසයින් ටිකක් අපිට දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඉතින් ඒක අනුව අපි අලුත් ඩිසයින් එකකට ගියා. මේ මගේ පිටිපස්සෙන් තියෙන මේ කරපු ඩිසයින් තමයි. ඉතින් මේක කරන්න හේතුවක් තියෙනවා. මොකද දැන් අපේ රටේ විශාල වශයෙන් බතික් නිෂ්පාදනය කරනවා. බතික් සාරි කරනවා, ගවුම් කරනවා, සරම් කරනවා, ෂර්ට් කරනවා, තවත් විවිධ ඇඳුම් වර්ග කරනවා. ඉතින් ඒක නිසා දැන් අපි බතික් වලින් සාරියක් ඇඳගෙන යන මිස් කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ බතික් සාරියේටම ගැලපෙන බෑග් එකක් සහ අනිත් අයිටම් ටිකක් තියෙනවා නම් හොඳයි කියලා අපිට හිතෙනවා. ඒක නිසා තමයි මේ බෑග් එක අපි නිර්මාණය කරේ. මොකද වෙළඳ පොලේ බතික් වලින් කරපු බෑග් ගන්න අඩුයි. මොකද මේකට මිල අධිකයි. ඒක නිසා තමයි බොහෝ දෙනෙක් මේක හොයාගන්න නැත්තේ. හැබැයි බතික් වලින් කරපු සාරියක් අඳින කෙනෙක්ට මේ බතික් වර්ගයේම බෑග් එකක් අරගෙන යන්න තියෙනවා නම් ඒකේ හොඳ ගැළපීමක් තියෙනවා. ඒ වගේම එයාගේ බතික් සාරියට ඒ ඇඳුම් වලට හොඳ වටිනාකමක් ලැබෙන්නේ ඒ ඇඳුම් ආයිත්තා. ඒතකොට මේ බෑග් වගේ දේවල් ඒකට ගැළපෙන විදිහට තියෙනවා තමයි. ඉතින් අපි ළඟ තියෙනවා මේ බෑග් එක කලර්ස් වලින්. මේ පාට වර්ග කීපයක් තියෙනවා. ඔයාගේ ඇඳුමට ගැළපෙන පාට කිව්වොත් අපිට ඒක නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට අපෙන් මේ බෑග් ඔයාගේ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්, කාර්යාලයට ගෙන්වා ගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් ඔයාගේ නම, ලිපිනය, ටෙලිෆෝන් නම්බරය අපේ 078යි 856යි 3025 කියන WhatsApp අංකයට බතික් හෑන්ඩ් බෑග් කියලා අපිට මැසේජ් එකක් දැම්මොත් අපි තොරතුරු ටික එවන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපෙන් ඒක මිලදී ගන්න. අපි ඔයාලට ගෙදරට බඩු ටික ආවට පස්සේ මිලදී ගන්න විදිහට එවන්න පුළුවන්. ඒකට ඔයා කලින් ගෙවන්න ඕනේ. ගෙදරට බඩු ටික ආවට පස්සේ මිලදී ගන්න පුළුවන්. ඒ සල්ලි දීලා ගන්න පුළුවන්. ඒ විදිහට එවන්නත් පුළුවන්. ඒත් එක්කම දැන් යම්කිසි කෙනෙක් අපි හිතමුකෝ දැනට බතික් සාරි ව්‍යාපාරයක් කරනවා කියලා. ඒකට එයාට පුළුවන් එයාගේ සාරියත් එක්කම මේ බෑග් එකත් විකුණන්න. එතකොට එයාගේ සමහරලාට සේල්ස් එකත් වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ ගන්න කෙනාට මේ බතික් ඇඳුමත් ගන්න පුළුවන්. ඊට පස්සේ බෑග් එකක් ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒක නිසා ඒ වගේ අයට අපිට තොග වශයෙන් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බෑග් 5කට වැඩිය මිලදී ගන්නකොට අපි තොග මිල දෙනවා. අනිත් කාරණේ තමයි දැන් ඔයා හිතන්නකෝ නගරේ බෑග් ෂොප් එකක් කරනවා කියලා. හරිද? ඔයා බෑග් විකුණන කඩයක් කරනවා. එතකොට ඔයාගේ කඩේට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන අංගයක් තමයි මේ බතික් බෑග් එක. මේක ගොඩක් අය හොයනවා. නමුත් මිලදී ගන්න නැහැ. ඒක නිසා අපි මේ විදිහට තවත් මේ ඩිසයින් වර්ග අපි වැඩි කරනවා ඉදිරියේදී. ඔයාලා කැමති ඩිසයින් එකක් අපිට දුන්නොත් ඒ විදිහට අපිට බෑග් එක නිර්මාණය කරලා දෙන්න පුළුවන්. එතකොට කානිවල් වල ගිහිල්ලා වෙනදම් කරන අය ඉන්නවා. ඔෆිස් වලට බෑග් මේ අරගෙන ගිහිල්ලා වෙනදම් කරනවා. එයාටත් හොඳ සේල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔෆිස් වලට මේ බෑග් එක අරන් ගිහිල්ලා විකුණන අයට මේක අරන් ගිහිල්ලා හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඉතින් එයාටත් පුළුවන් අපෙන් තොග වශයෙන් අරගෙන ඒ ඔෆිස් වලට විකුණලා හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඊට අමතරව දැන් යම්කිසි කෙනෙක් කැමති නම් මේ බෑග් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය අපෙන් අරගෙන මහන්න අපිට පුළුවන් මේ අමුද්‍රව්‍ය සම්පූර්ණ කට්ලේම ඔයාලට එවන්න පුළුවන්. ඒත් එක්කම
ඔයාට මේක මහන වීඩියෝ එක ඕන නම් ඒකත් මම ඉතිරි වීඩියෝ එකේ දාන්නම්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට යටින් පුංචි කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ වීඩියෝ එක ඕන එහෙම නැත්නම් මහන අමුද්‍රව්‍ය ඕන කියලා. එතකොට අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට දාන්නම්. තව දෙයක් තමයි අපි කලින් ඉඳන්ම සඳහන් කරා අපි බෑග් මහන පාඨමාලාවක් කරනවා කියලා. ඉතින් ඒ අනුව අපි බෑග් වර්ග ගණනාවක් මේ කරා. ඊට අමතරව අපිට සහයෝගයෙන් ඉදිරිපත් වුණා ප්‍රියන්ති විජයලතා මහත්මිය. දැනට එතුමිය හැම බදාදා දවසකම කොළඹ කෝට්ටේ හැම බ්‍රහස්පතින්දම උදේ 10 ඉඳන් හවස 4 වෙනකල් මේ බෑග් පාඨමාලාව කරනවා. කොළඹ අවට ඉන්න ඕනම කෙනෙක්ට ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය අපෙන් අහලා තිබුණා මේක ඔන්ලයින් කරන්න නැද්ද කියලා. ඉතින් ඒකටත් අපි සලකා බලමින් යනවා. ඔයා කැමති නම් ඔන්ලයින් මේ බෑග් පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඔයාගේ ඉන්න ප්‍රදේශය සහ නම පොඩ්ඩක් අපිට මේ වීඩියෝ එක යටින්ම කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම ප්‍රියන්ති විජයලතා මහත්මිය කැමැත්ත පළ කරා ඔයා ඉන්න ප්‍රදේශයට ඇවිල්ලාම වැඩමුළුවක් කරන්න කීප දෙනෙක් හේතු කරගන්න. එතකොට ඔයා ගාල්ලේ නම් ගාල්ලේ ඉන්න කීප දෙනෙක් හේතු කරගෙන අපිට ගාල්ලේ ඔයාට ඉන්න පහසු තැනක දවසක වැඩමුළුවක් කරන්න පුළුවන්. ඔය අනුරාධපුරේ නම් අනුරාධපුරේ ඔයගොල්ලන්ට හැමෝටම ඉන්න පහසු තැනක් තෝරාගෙන අපිට වැඩමුළුවක් කරන්න පුළුවන්. ඉතින් ඔයා ඒකයි මම කිව්වේ ඔයාගේ නමයි ඔයා ඉන්න ප්‍රදේශේ අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් වැඩි පිරිසක් ඉන්න ප්‍රදේශේ බලලා අපිට පළවෙනි වැඩමුළුව කරන්න පුළුවන්. ඊට පස්සේ ගාල්ල ප්‍රදේශයෙන් වැඩිපුර ඉන්නවා නම් මේ පැත්තේ අපිට කරන්න පුළුවන්. මාතර පැත්තේ වැඩි පිරිසක් ඉල්ලලා තියෙනවා නම් අපි මුලින්ම ඒ ප්‍රදේශවල මේ බෑග් වැඩමුළුව ආරම්භ කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ සඳහා තොරතුරු ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයා සිලෝන් බිස්නස් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම සිලෝන් බිස්නස් අපේ TikTok page එක ඊළඟට Facebook page එක like කරලා තියාන්න. එතකොට මේ වගේ තොරතුරු නිරන්තරයෙන්ම ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය අපිට call එහෙම දෙනවා. call දුන්නට ඒ ගොඩක් වෙලාවට answer කරන්න අමාරුයි. හේතුව තමයි අපි අධිකව මේ කාර්යබහුල තත්ත්වයක ඉන්නේ. ඒකට අපිට අමාරුයි call වලට answer කරන්න. හැබැයි ඔයා WhatsApp message එකක් දැම්මොත් අපිට පුළුවන් ඒකට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් ඔයා මේ වීඩියෝ එකේ යටින්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට හරියම ලේසි අපිට ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඉතින් නැවත වතාවක් මම කියන්නේ ඔයා සිලෝන් බිස්නස් හබ් YouTube channel එකත් එක්ක ඉන්න අපේ තවත් වීඩියෝ තියෙනවා. බෑග් වහන වීඩියෝ ගණනාවක් තියෙනවා. ඒත් එක්කම ඊටිපන්දම් හදන විදිය, සබන් හදන විදිය, හඳුන් කූරු හදන විදිය, පපඩම් හදන විදිය මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි වීඩියෝ දාලා තියෙනවා. ඒවත් ඔයා බලන්න. ඉතින් ඔයාට පුළුවන් මේ අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න, ඔයාට ආදායමක් ලබන්න වැඩපිළිවෙලක් හදාගන්න පුළුවන් අපිත් එක්ක දිගටම හිටියොත්. ඉතින් ගිහින් එන්න නැවතත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්. අපේ රටේ ආර්ථිකය නංවන දේශීය ව්‍යාපාරික නාලිකාව සිලෝන් බිස්නස් හබ්. දැන් සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරගන්න.